20යි 25 ඔලෙවල් පේපරේ B කොටසේ තුන්වෙනි ගාන. ඒ කියනවා A හා B ධාරිතා සමාන භාජන දෙකක්. ඒ කියන්නේ භාජන දෙකක් තියෙනවා. ඒ භාජනය B භාජනය කියලා භාජන දෙකක් තියෙනවා. ඔය භාජන දෙකෙන් ඒකෙන් 7න් 5ක් වතුර පිරීලා මෙයාගේ මුකුත් නැහැ. හරිද? ඊට පස්සේ කියනවා ඒ භාජනයේ තියෙන ජල පරිමාවෙන්, ඒ කියන්නේ ඒ භාජනයේ තියෙන්නේ 7න් 5යි පරිමාවෙන් 5න් 3ක් B භාජනයට දානවා කියනවා. එතකොට අපි දන්නවා තියරි හැටියට අල්නෑන තිබ්බොත් වින කිරීම දාත හැකි 5 බෙදීම 7 ගුණ කිරීම 5 බෙදීම 3 5ට 5 කැපිලා 7න් 3ක් කියලා උත්තරේ එනවා. හරිද? දැන් ඊට පස්සේ අහනවා B භාජනයේ 7න් 3ක් තියෙනවා. B භාජනයේ සම්පූර්ණයෙන් පිරවීමට තවත් මිලිලීටර් 600යි ඕනේ. ඒ කියන්නේ 7න් 3ක් පිරීලා තියෙනවා නම් B භාජනයේ කියන්නේ B භාජනයේ ධාරිතාව 7 බෙදීම 7 කියලා ගත්තොත් ඒකෙන් 7න් 3ක් පිරීලා තියෙනවා. 7න් 3ක් පිරීලා තියෙනවා. එතකොට 7න් 4ක් තව හිස්. ඔය හිස් ගාන 7න් 4 සමානයි. හිස් ගාන සමාන වෙනවා මිලිලීටර් 600කට. එහෙනම් 7න් එකක් කියන්නේ 600 බෙදීම 4යි. සම්පූර්ණ ගාන එන්න ගුණ කරනවා 7න් 150න් 7ක් 100න් 700යි 350යි 1050යි මිලිලීටර්. ලීටර් 1.05ක ධාරිතාවක් තියෙනවා මේ භාජනවල. හරිද? දැන් අහනවා ඒ භාජනයේ ඉතිරි ජල පරිමාණය දැන් එතකොට ඒගෙන් 7න් 3ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඒකේ තිබ්බ 7න් 5න් 7න් 3ක් අඩු වෙනවා. ඒකේ ඉතුරු කීයද කියලා අහනවා. ඒ කියන්නේ ඒකේ තිබ්බ 7න් 5ක් ඒකෙන් 5න් 3ක් දුන්න Bට. එතකොට 7න් 3යි. එතකොට අර ඒකේ තියෙන 7න් 5න් එයා 7න් 3ක් තෑගි කරනවා. එතකොට ඒකේ ඉතුරු වෙන්නේ 7න් 2යි. හරිද? හතෙන් 2යි. දැන් ඒකේ 7න් 2ක් තියෙද්දි B භාජනයේ සම්පූර්ණයෙන් පිරලා කියනවා. ඒ කියන්නේ 7න් 7ම තියෙනවා. ඒ කියන්නේ 1050ක් මිලිලීටර් තියෙනවා. B භාජනයේ දැන් මිලිලීටර් 1050ක්ම පිරීලා. ඕකෙන් දෙකක් අඩු කරනවා. මොකද දෙන්නගෙම 2 2 තියෙනවනේ. එතකොට දෙකක් කියන්නේ මිලිලීටර් 150න් දෙකක් 300යි. 1050න් 300ක් අඩු කරාට පස්සේ උත්තරේ එනවා 750යි. ඔය 750 දෙකටම දැන් මෙයාගේ 7න් 2ක් හරි. මේ 300 අයින් කරාට පස්සේ මෙයාගේ 7න් 2ක් හරි. ඒ කියන්නේ ඒගේ 7න් 2කුත් හරි Bගේ 7න් 2කුත් හරි. ඉතුරු මිලිලීටර් 750යි. ඕක දෙන්නට සමසේ බෙදනවා. එතකොට 750 දෙකෙන් බෙදුවහම උත්තරේ එනවා 375යි මිලිලීටර්. එතකොට ඒට 375ක් වක් කරාම භාජන දෙකේම ගාන සමානයි. ඔන්න සම්පූර්ණ ගාන.